හරි අපි අද කතා කරන්න හදන්නේ 2024 A-level ICT පේපර් එකේ 6 වෙනි ප්‍රශ්නේ නෙට්වර්ක් වලට දාලා වෙන ප්‍රශ්නේ. මේකේ පළවෙනි එක විදිහට අහලා තියෙන්නේ ඍජු ලක්ෂ්‍ය ඵලකයකට අනුව පරිගණකයක් සහ මුද්‍රකයක් ඇම්බර් යුගල ඊතර්නෙට් කේබල් එකකින් සම්බන්ධ කළ යුතු ආකාරය දැක්වීමට දල සටහනක් අඳින්න කියලා. මේ ඍජු ලක්ෂ්‍ය ඵලකයක් නැත්නම් point to point topology කියලා කියන්නේ අතරමැදි ඩිවයිස් එකක් නැතුව ඩිරෙක්ට් ඔයා කොහොමද කම්පියුටර් එකකුයි printer එකකුයි කනෙක්ට් කරන්න කියලා. ඒතර මේ වෙලාවේදී අනිවාර්යෙන් ඔයාට devices දෙක පැත්තෙම තියෙන්න ඕනේ network interface එකක්. ඒ කියන්නේ සරලව කිව්වොත් network port එකක් තියෙන්න ඕනේ computer side එකෙත් ඊළඟට printer side එකෙත්. එහෙම තිබුණාම අපිට twisted pair cable එකක් ඇම්බර් යුගල කේබල් එකක් අරගෙන ඒකේ දෙපැත්තට RJ45 ports දෙකක් fix කරලා jacks දෙකක් fix කරලා ඒක කෙලින්ම NIC එකට connect කරන්න පුළුවන්. network interface card එකේ නැත්නම් network interface එකට අපිට connect කරගන්න පුළුවන්. ඒතර මේක මේ ඔයගොල්ලන්ට diagram එකකින් අඳින්න කිව්වම බොහොම සරලයි ඇඳලා පෙන්නන විදිහ මේකේ විශේෂ හැඩතල මොකුත් නැහැ. බොහොම සරලව ඔයගලන්ට එකක් මේ පරිගණකයක් සහ මුද්‍රකයක් නේ තියෙන්නේ. සෝ එතකොට එකක් අරගන්නවා පරිගණකය කියලා. right ඕක අපිට පුළුවන් මේ කොටුවකින් හරි නැත්නම් රවුමකින් හරි ඒක ඔයගලන්ට ගැලපෙන විදිහක්. ගොඩක් වෙලාවට මේකට ඍජු කෝණාශ්‍රයක් වගේ එකක් භාවිත කරන එක හොඳයි. ඒත් පරිගණකයේ තියෙනවා. ඊළඟට ආයි අනිත් පැත්තේ මුද්‍රකයේ තියෙනවා. මේකට අදාළවත් අපිට තියෙන්නේ කොටුවක් නේද මේ වචන දිග නිසා ලේසි ඔයාට කොටුවක් එක්ක යන එක. ඔහොම කළා ওই දෙක නිකන් කේබල් එකකින් කනෙක්ට් කරන කෙනෙක් කනෙක්ෂන් එකක් තියෙනවා කියලා මෙම පෙන්වීම විතරයි කරන්න ඕනේ. right එතකොට ඔය තියෙන්නේ බොහොම සරලව අපි කේබල් එකකින් සම්බන්ධ කරන්න ඕන විදිහ ඇඳලා පෙන්නන එක. එතකොට ඔය විභාගයට අදාළව ඕගලන්ට දේවල් එනකොට මේ මතක තියාගන්න දේවල් ටික හරියට නම් කිරීම සහ විශේෂ හැඩයක් නැහැ කොටුවක් එහෙම නැත්නම් රවුමක් පාවිච්චි කරන්න පුළුවන්. ඕවට සම්මත සංකේත තියෙනවා සමහර softwares වලට අදාළව සහ සමහර courses වලට අදාළව ඒව පාවිච්චි කරලා කියලාත් ගැටලුවක් නැහැ. ඒ වගේම මෙතන මේ ඇම්බර් යුගල ඊතර්නෙට් කේබල් එකක් කියලා තියෙන නිසා ඒක සඳහන් කිරීම කරන්න. right එතකොට මෙතන අපිට ලියන්න පුළුවන් නේද ඇම්බර් යුගල කේබලය නැත්නම් ඇම්බර් යුගල ඊතර්නෙට් කේබලය කියන එක මෙතන ලියලා පෙන්නන්න පුළුවන්. right ඔය විදිහට අපිට ඔය A කොටස ඉවර කරගන්න පුළුවන්. B part එකේ ඔයගලන්ට තියෙන්නේ මේ network diagram එකකට අදාළව ආයෙත් සැරයක් ඔයගලන්ගේ specifications ටිකක් දීලා තියෙනවා. ස්ථානීය ප්‍රදේශ ජාලයක් ජාල දෙකක් අඩංගුයි කියලා තියෙනවා. ඒකේ හැම ජාලයකම computers 4 බැගින් තියෙනවා කියලා තියෙනවා. එතකොට A කියන එක්කෙනාගේ LAN එකේ A දෙපාර්තමේන්තුවේ තියෙන ඒවා C1 C2 C3 C4 කියලා ගන්න කියලා තියෙනවා. B දෙපාර්තමේන්තුවේ තියෙන computers C5 C6 C7 C8 විදිහට අරගන්න කියලා තියෙනවා. ඊළඟට පොදු සර්වර් එකක් තියෙනවා කියලා තියෙනවා. ඔන්න ඔය ටික කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක ඔයගලන්ට network diagram එකකින් ඇඳලා පෙන්නන්න කියලා තියෙනවා. ඒ වගේම මේක කියලා තියෙනවා මේකට අදාළව තියෙන ඒ කියන්නේ පොදු සේවාදායකය අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එකත් පැහැදිලි කරන්න කියලා තියෙනවා ප්‍රශ්නේ පැත්තෙන් කියාගෙන යනකොට. right කියන්නේ අදාළ කොටසේ
එම ජාලයේ රූප සටහන අඳින්න ස්ථානීය පෙදෙස් ජාල දෙක ස්ථාපනය කිරීමට සහ සමස්ත ජාලයම ඒ කියන්නේ ස්ථානීය පෙදෙස් ජාල දෙකම අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට භාවිතා වන ජාලෝපාංග පැහැදිලිව එහි දක්වන්න කියලා කියලා තියෙනවා. ඒතර මේ වගේ එකක් කරනකොට මතක තියෙන්න ඕන දේ තමයි ලෑන් දෙකක් හදනවා නම් ඔයාට ඕන වෙනවා ස්විච් එකක් හරි හබ් එකක් හරි. ඒතර නේද? වඩා හොඳයි අපි ස්විච් එක පැත්තෙන් යනවා නම් මොකද හබ් එක ට්‍රැෆික් වැඩි කරන්නේ ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙන නිසා. එතකොට ස්විච් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට නෙට්වර්ක්ස් දෙක එකිනෙක සම්බන්ධ කරගන්න අපිට L3 ස්විච් එකක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් රවුටර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා රවුටර් එක හරහා හෝ නැත්නම් L3 ස්විච් එකට රවුටර් එකක් කනෙක්ට් කරලා රවුටර් එක හරහා ඔයගලන්ට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර මෙතනදී මේ ඔයගලන්ට කියලා නැහැ මේ මොනවාද ෆයර්වෝල් එකක් වගේ දෙයක් කොහොමද ඉන්ටරැක්ට් කරගන්න කියලා. එහෙම එකක් ඔයා හිතලා දාන්නත් පුළුවන්. ආරක්ෂාව සම්බන්ධයෙන් මුකුත් සඳහන් කරලා නැති නිසා ෆයර්වෝල් එක නැති වුණා කියලා ලකුණු අඩුවීමක් වෙන්නේ නැහැ. රයිට්. ඒතර හැබැයි පරිස්සම් වෙන්න ඕනේ මේ මොන විදිහටද මේක ඇඳගන්නේ කියන එක. රයිට්. එතකොට මේක ටක් ගාලා අඳිමු. මේ විදිහට ස්විචස් දෙකක් අරගන්නවා. ඒකේ ස්විචස් දෙක ස්විච් 1 සහ ස්විච් 2 නැත්නම් ස්විච් A or ස්විච් B කියලා මාක් වෙන එක හොඳයි. එතකොට අර මේ LAN එක මොන වගේද කියන එක ඩිෆයින් කරගන්න පුළුවන්. එතකොට මේකට අපිට සවි කරන්න කියලා තියෙන්නේ මේ එක් දෙපාර්තමේන්තුවේ ස්ථානීය පෙදෙස් ජාලයේ පරිගණක 4 බැගින් තියෙනවා කියලා තියෙනවා. ඒ ගැන විතරයි මේගොල්ලෝ කතා කරලා තියෙන්නේ. පරිගණක 4යි. right. ඊළඟට තමයි පොදු සේවා දායකයෙක් ගැන පස්සේ කතා කරලා තියෙනවා. එයාගේ නම SVR කියලා කිව්වේ. right. එතකොට මේකේ බොහොම පහසුවෙන් PC4 නම් අපි ඇඳලා පෙන්නුවාට කමක් නැහැ. මොකද මේගොල්ලෝ මේ notations දීලා තියෙන නිසා. right. එතකොට ඔතනදී C1 කියලා එක කම්පියුටර් එකක් C2 කියලා එක කම්පියුටර් එකක් C3 කියලා එක්කෙනෙක් C4 කියලා එක්කෙනෙක්. අපිට මේ ටික කෙලින්ම ස්විච් එකත් එක්ක කනෙක්ට් කරන්නයි තියෙන්නේ. රයිට්. මම මේක එක පාට පාවිච්චි කරලා අඳින්නේ ඕගලන්ට පැහැදිලි වෙන්න. විභාගෙ ලියනකොට මේ නේද? එක පාටකින් තමයි ඔයගොල්ලෝ අඳින්න ඕනේ. හරි. ඊළඟට මේ විදිහටම අපිට පුළුවන් සෙකන්ඩ් සර්වර් එක ඇඳගන්න. එතකොට සෙකන්ඩ් LAN එක ඇඳගන්න LAN B කියන එක. ඒක මම මෙතනින් ස්විච් එක අරගන්නවා. ඊට පස්සේ මේකේ තියෙනවා කියලා තියෙන්නේ C5 C6 C7 C8 එක නිසා ඒ මට්ටමින් යන එක තමයි හොඳ. කියන්නේ ඒගොල්ලෝ අනිවාර්යෙන් ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙනවා නම් ඒ කියන එක ඒ විදිහටම පිළිපදින්න පුරුදු වෙන්න. මොකද නැත්නම් ඔයගලන්ට මාකින් එක යනකොට දී ඇති උපදෙස් පිළිපැද නොමැත කියන ගැටලුව මත යම් ලකුණු ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. ඊට ඔය විදිහට LANs දෙක ක්‍රියේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන ඔය LANs ටික කනෙක්ට් කරන වැඩේ කරන්න. LANs ටික කනෙක්ට් කරන්න මේ LAN දෙකක් කනෙක්ට් කරන එකට වාට L3 ස්විච් එකක් රවුටර් එකක් කියන දෙකම පාවිච්චි කරන්න පුළුවන්. වඩා හොඳයි අපි L3 ස්විච් එකත් එක්ක යනවා නම්. මොකද layer 3 ස්විච් එකකට පුළුවන් එකිනෙකට වෙනස් ජාල දෙකක් හෝ කීපයක් සම්බන්ධ කර ගැනීම කරන්න රවුටර් එකටත් ඔය වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ අන්තර්ජාල පහසුකම ලබා ගැනීමේදී L3 ස්විච් එකට ඒ වැඩේ කරන්න බෑ. පැහැදිලිව මේකට රවුටර් එකක් ඕන වෙනවා. ඒ වගේම තමයි මේකේ පොදු සර්වර් එකක් ගැන කතා කරලා තියෙනවා. මේ පොදු සර්වර් එක වෙනමම දැක්ුවත් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් මොකක් හරි මේ LAN එකක් ඇතුලේ
අපි දැක්වීම කරත් ගැටලුවක් නැහැ. වඩා හොඳයි නේද? මේ සර්වර් එක වෙනම ඉන්ඩිකේට් කරන එක. එතකොට configuration වගේ දේවල් ගැන හිතනකොට සර්වර් එක වෙනම කියන්නේ අතර මේක මේ වෙනම සබ්නෙට් එකක් වගේනේ මේ තියෙන්නේ. උපජාලයක් වගේනේ. ඒ විදිහට සෙටල් කරගන්නත් පුළුවන්. එක එක විදිහට ඔය configuration එක යන්න පුළුවන්. ඉතින් වෙනම පෙන්වුවත් ගැටලුවක් නැහැ. මොකක් හරි LAN එකක් ඇතුලේ මේ සර්වර් එක මේ අදාළ ස්විච් එකකට කනෙක්ට් කරලා පෙන්වුවත් ගැටලුවක් නැහැ. ඒ වගේම අන්තර්ජාල පහසුකම ලබා ගන්න එකේදී ඔයාලට සිද්ධ වෙනවා රවුටර් එකක් පාවිච්චි කරන්න. එතකොට මේකේ ජාල දෙකටම අන්තර්ජාල පහසුකම ලබා ගන්න තියෙන නිසා වඩාම හොඳ L3 ස්විච් එක හරහා ඔයගොල්ලන්ට අන්තර්ජාල පහසුකම ලබා ගන්න එක. එතකොට මෙතනින් ඉන්ටර්නෙට් ක්ලවුඩ් එකට කනෙක්ට් කරලා පෙන්නනවා. මම ඔය R කියලා ඉන්ඩිකේට් කරේ රවුටර් එක වඩා හොඳයි. ඇත්තට මෙතන මේ නේද රවුටර් කියන නම ලියවෙනවා නම් එතකොට නේද R තිබුණත් ඕක ඉන්ඩිකේට් කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මෙහෙම ලියවෙන එක ඕගලන්ට වාසිදායකයි. කියන්නේ කොහෙන්වත් ඕගලන්ට ලකුණු අඩු කිරීමක් කරන්න බෑ. ඔයාගේ උත්තරේ ਸਰව සම්පූර්ණ විදිහට සෙටල් වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් පෙන්නනකොට යාව ක්ලවුඩ් එකකින් තමයි පෙන්නන්නේ. ඒතර ඔන්න ওই විදිහට ජාල රූප සටහන ඔයගලන්ට අඳින්න පුළුවන්. තව දෙයක් මෙතන මේ ජාල දෙක ඔයගොල්ලෝ මේ විදිහට නම් කිරීමක් කරා නම් වැඩේ complete. right. ඒතර මේකට අපිට කියන්න පුළුවන් LAN A එක ප්‍රශ්නේ අපිට මේ LANs ගැන කියලා තියෙනවා. මෙතෙන්දී අපිට කියන්න පුළුවන් මේක තමයි LAN B එක කියලා. right. ඒතර මෙතනදී අපි පාවිච්චි කරපු concept එක වෙන්නේ LAN එකක් හදාගන්න අපිට switch එකක් හරි hub එකක් හරි ඕනේ. අපි පාවිච්චි කරේ switch එක. ඊළඟට LANs එකිනෙක connect කරගන්න අපිට L3 switch එකෙන් පුළුවන් router එකෙන් පුළුවන්. අපි පාවිච්චි කරේ L3 switch එක. මොකද router එක internet ගන්නවා කියන කාර්ය සඳහා වඩා specific වෙන නිසා server එක L3 switch එකට connect කරගත්තා. එතකොට පොදුවේ භාවිතා කිරීම කරන්න පුළුවන්. router එකක් පාවිච්චි කරලා internet අරගෙන දුන්නා. දැන් කවුරු හරි කෙනෙක් මෙතනදී firewall එකක් කියන එක පාවිච්චි වෙනවා නම් firewall එකක් ඇත්තටම භාවිතා වෙන්න ඕනේ මෙන්න මෙතනට මෙන්න මේ අවකාශයට. ඒ කියන්නේ router එකයි L3 switch එකයි අතරමැද තමයි firewall එකක් භාවිතා වෙන්නේ. firewall එකක් තිබීම අත්‍යවශ්‍ය නැහැ. තිබුණා කියලා ඔයාගේ ලකුණු අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. සහ මේකට පස්සේ තියෙන ප්‍රශ්නේදී මේ එක එක උපාංගය ඇයි පාවිච්චි කරේ කියන එක ඔයගොල්ලෝ සත්‍යාපනය කරන්න ඕනේ. ඇයි පාවිච්චි කරේ කියන එක විස්තර කරන්න ඕනේ. එතෙන්දී ඔයා ෆයර්වෝල් එක පාවිච්චි කරොත් ෆයර්වෝල් එක සම්බන්ධයෙන් ඔයා විස්තර කිරීම කරන්න ඕනේ. ජාලයට පිටතින් පැමිණෙන නැත්නම් ජාලයේ පිටතින් ප්‍රවේශ කිරීම සඳහා ප්‍රවේශ වීම සඳහා ප්‍රයත්න දරන නැත්නම් උත්සාහ කරන අය ජාලය තුලට පැමිණීමට අවසර තිබේද නැද්ද යන බව ෆිල්ටර් කරලා අරගන්න පුළුවන්. නැත්නම් ඒ කියන ආරක්ෂණ කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන් කියන එක ඉදිරිපත් කරන්න ඕනේ. right. එතකොට මේ විදිහට ඔයාලට පුළුවන් network diagram එක complete කරගන්න. ඕක ඊට පස්සේ අර මම කලින් කිව්වා වගේ මේ උපාංග ටික ඇයි මේ තැන්වල ස්ථානගත වෙලා තියෙන්නේ කියලා අහලා තියෙනවා. එතකොට ඒ උපාංග වලට අදාළව. ඒ කියන්නේ අපි අපේ මේ ඩයග්‍රෑම් එකට අදාළව අපි කතා කරන්නේ ස්විච් එක ඇයි පාවිච්චි කරේ, L3 ස්විච් එක ඇයි පාවිච්චි කරේ, රවුටර් එක ඇයි පාවිච්චි කරේ කියන එක. right. එතකොට ওই ටික අපිට මෙතන සරලව සඳහන් කරන්න තියෙන්නේ. මේ කරනකොට නේද මේ ස්ථානගත කිරීමට හේතු වෙන්නේ එයාට අදාළව තියෙන ෆන්ක්ෂන් එක සම්බන්ධයෙන්. එයා මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියන එක ඉන්ඩිකේට් කරගන්න. ඒක නිසා ඒක බොහොම සරලව ඔයාලට විස්තර කරගන්නයි තියෙන්නේ. right. එතකොට ස්විච් එක සම්බන්ධයෙන් මේක සිංහලෙන් ඉවර ගැටලුවක් නෑ ස්විච් එක කියලා. අපිට මේක ලියන්න පුළුවන් මොනවාද
ස්ථානීය පෙදෙස් ජාලයක් නිර්මාණය කර ගැනීමට. right ඊළඟට L3 ස්විච් එක නැත්නම් layer 3 ස්විච් එක මේකට ලියන්න පුළුවන් නේද ස්ථානීය පෙදෙස් ජාලයන් එකිනෙකට සම්බන්ධ කර ගැනීමට. ස්ථානීය පෙදෙස් ජාල අතර සංනිවේදනය සිදු කළ හැකි පරිදි ඒවා එකිනෙක සම්බන්ධ කර ගැනීමට. ඊළඟට රවුටර් එක තියෙනවා. රවුටර් එක සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන් අන්තර්ජාල පහසුකම. මොනවාද ස්ථානීය පෙදෙස් ජාල සඳහා ලබා ගැනීමට. කවුරු හරි කෙනෙක් කොතනදී ෆයර්වෝල් එකක් පාවිච්චි කරොත් අපේ ඩයග්‍රෑම් එකේ අපි ෆයර්වෝල් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මම ඔයාලට පෙන්වන්න කොතනද ෆයර්වෝල් එකක් පාවිච්චි වෙනවා නම් පාවිච්චි වෙන්න ඕනේ කියන එක. ෆයර්වෝල් එකක් පාවිච්චි වුණොත් ෆයර්වෝල් එක සම්බන්ධයෙන් ඔයගලන්ට ලියන්න තියෙන්නේ ජාල සඳහා ආරක්ෂාව සැපීමට නැත්නම් පිටතින් අදාළ ජාල වලට ප්‍රවේශ වීම සීමා කිරීම එහෙම නැත්නම් ප්‍රවේශ වන්නන් සඳහා ආරක්ෂණය කියන්නේ ප්‍රවේශ වීමට අවසර තිබේද නැද්ද යන්න සොයා බලා ආරක්ෂාව සැපීමට. සොයා බලමින් කියන තැනට අපි අරගමු. අතට ඒක වඩා පැහැදිලි වෙනවා. ආරක්ෂාව සැපීමට.
ෆයර්වෝල් එකක් කිව්වම එළියෙන් එන කියන්නේ එළියෙන් ඇක්සස් කරන අය ගැනත් හොයලා බැලීම කරන්න පුළුවන්. ඒ වගේම නෙට්වර්ක් එක ඇතුළේ ඉඳලා එළියට යන data සම්බන්ධයෙන්ුත් මේවා එළියට යෑමේ අවසරය තියෙනවද නැද්ද කියන එක බලන්නත් පුළුවන්. එතකොට ඔය හේතු ටික අපිට දෙන්න පුළුවන් අපේ ඩයග්‍රෑම් එකේ තිබ්බ අපි පාවිච්චි කරපු network devices සම්බන්ධයෙන්. හරි. ඊළඟට C1 සිට C6 තෙක් දත්ත ඒකකයක් යැවීම සලකන්නේම දත්ත ගැලීම ඉහත ජාල රූපයේ කඩිරි මගින් පෙන්වන්න කියලා තියෙන්නේ මං නේද මෙතනම තියෙන එක පාවිච්චි කරන්න නැතුව මම මේකේ කොපි එකක් ගන්නම්. අර වෙන එක මට වෙනම පෙන්වන එක ලේසි. right. එතන මේකේ කඩේරකින් පෙන්වන්න කියලා තියෙන්නේ අපි රතු පාට පාවිච්චි කරමු. C1 වල ඉඳලා C6 තෙක් දත්ත ඒකකයක් යැවීම. එතකොට C1 වලින් තමයි පටන් ගන්න. කියන්නේ මෙතනින් තමයි පටන් ගන්න. මේක මේ විදිහට අපිට කඩිරි වලින් ඔහොම ඇඳලා පෙන්වන්න පුළුවන්. මේක ස්විච් එක හරහා ගිහිල්ලා නේද? L3 ස්විච් එක හරහා ගිහිල්ලා ඔය විදිහට C6 දක්වා යනවා කියලා තියෙන්නේ. ඒක නිසා නේද? මෙහෙම C6 දක්වා මේක ගමන් කරනවා කියන එක. කඩිරි මගෙන් පෙන්වන්න තියෙන්නේ. එතකොට ඔය කඩිරි අඳිනකොට ඔක බොහොම පැහැදිලිව ඔයාගේ ඩයග්‍රෑම් එකේ පෙන්වන්න. මොකද කියන්නේ ගමන් මාර්ගය මොකක්ද කියන එක නිවැරදි ආකාරයෙන් පැහැදිලිව පෙන්වීමක් තියෙන්න ඕන. ඒ නිසා පැන්සලකින් නම් අඳින්නේ. ටිකක් හදට අඳින්න හුරු වෙන්න පෑනකින් නම් හරියට මේ අකුරුත් එක්ක කට් වෙන්නේ නැති වෙන විදිහට එයාව ඉන්ඩිකේට් කරන්න වග බලා ගන්න. හරි. එතකොට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ IP calculation සම්බන්ධයෙන්. එතකොට IP calculations වලට ආවෙන් පස්සේ මේකේ දීලා තියෙනවා IP block එකක්. ඒ IP block එකට අදාළව subnet 6ක් හදනවා කියලා තියෙනවා. ඊට පස්සේ ඒකේ point එකක් විදිහට අපිට දීලා තියෙනවා අවම වශයෙන් IP addresses 25ක්වත් තියෙන්න ඕනේ කියලා. එතකොට පළවෙනි point එක විදිහට අහලා තියෙන පළවෙනි කොටස විදිහට අහලා තියෙන්නේ ඉහත IP යොමු කාණ්ඩයේ උපජාලාවරණය 3.0 අංකණයෙන් ලියා දක්වන්න කියලා. එතකොට මේ උපජාලාවරණය හොයා ගන්නවා කියන එකේදී අපිට සිද්ධ වෙනවා දීලා තියෙන IP address එකේ net ID සහ host ID වල කොච්චර තියෙනවද කියලා හොයාගන්න. ඊට පස්සේ net ID එකේ තියෙන bits සියල්ලම එක බවට පත් කරලා host ID එකේ තියෙන ඒවාට ඔක්කොම බිඳුව දැම්මම අපිට subnet mask එක හොයාගන්න පුළුවන්. එතකොට මේ දීලා තියෙන IP address එකේ මෙන්න මේ CIDR notation එකෙන් මෙතනින් අපිට අදහස් කරගන්න පුළුවන් net ID එකේ තියෙන bits ගන්න. CIDR එකෙන් පෙන්නන්නේ net ID එකේ bits කොච්චර තියෙනවද කියන එක. එතකොට අපි නිකන් block diagram එකක් ඇඳුවොත් ඒ block diagram එක ඇතුලේ net ID එකේ තියෙනවා bits 24ක් host ID එකේ තියෙනවා bits 8ක් එතකොට. right. එතකොට net ID එකේ net ID එකයි host ID එකයි මෙහෙම වෙන් කරගත්තොත් net ID එකේ 24ක් තියෙනවා. host ID එකේ එතකොට එන්නේ 8යි. මොකද සම්පූර්ණ IP address එකක් bit 32ක් වෙන නිසා. එතකොට දැන් අපි subnet mask එක වෙනකොට කරන්නේ මේ net ID එකේ තියෙන bits වලට සම්පූර්ණයෙන් එක ඒවා පාවිච්චි කරනවා. එතකොට අපිට පළවෙනි octet එකට එක ඒවා 8ක් හම්බ වෙනවා. දෙවෙනි octet එකටත් එක ඒවා 8ක් හම්බ වෙනවා. තුන්වෙනි octet එකටත් එක ඒවා 8ක් හම්බ වෙනවා. right. එතකොට මේ තියෙන්නේ net ID එකේ කොටස. එතකොට host ID එකේකට මොකද වෙන්නේ? host ID part එකට සම්පූර්ණයෙන් බිංදු පාවිච්චි කරන්න තියෙනවා. එතකොට ඒ කියන්නේ බිංදු 8ක් එතනට ෆික්ස් වෙනවා. එතකොට ඔයාලට subnet mask එක හොයාගන්න පුළුවන්. මෙතනින් ඉන්ඩිකේට් වෙන්නේ 255.255
255.0. දැන් මේක අවශ්‍ය නම් කෙනෙකුට එක සැරේම CID annotation එක දැක්කම මේ IP address එක පටන් ගන්න 192කින් net ID එකේ bit 24ක් තියෙනවා. ඒ කියන්නේ මේක class C address එකක්. class C address එකට තියෙන default IP address එක default subnet mask එක කියලා 255.255.255 බිඳුව දාන්න පුළුවන්. නමුත් මේක මම ඔයගලන්ට පෙන්නුවේ මේක ඇලයිරක් 25 ඇලයිරක් 26 වගේ තැන් වලට ගියත් ඔයාට වැඩේ විසඳ ගන්න තියෙන්නේ මේ විදිහට. එතකොට මේක ඇලයිරක් 26 තිබුණොත් net ID ඔක්කොටම එක ඒවා දානවා. එතකොට 26ක් වෙනකන් එක ඒවා වැටෙනවා. එතකොට host ID 6යි තියෙන්නේ. ඒ වෙලාවට 0.6ක් තමයි වැටෙන්නේ. එතකොට පළවෙනි ඔක්ටෙට් එකේ එක ඒවා 8යි, දෙවෙනි ඔක්ටෙට් එකේ එක ඒවා 8යි, තුන්වෙනි ඔක්ටෙට් එකත් එක ඒවා 8යි, හතරවෙනි ඔක්ටෙට් එකේ පළවෙනි බිට් දෙක එක ඒවා 2ක් එනවා. ඉතිරි බිට්ස් 6 තමයි 0.6 එන්නේ. right. එතකොට එතනින් හම්බ වෙන එක තමයි subnet mask එක වෙන්නේ. ඒ නිසා අර subnet mask එක පොඩ්ඩක් හැදෙන විදිහ මතක් කරගන්නත් එක තමයි මම මේක ඔයගලන්ට මේ විස්තර කරලා පෙන්වුවේ මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ කියන එක. හරි. එතකොට ඊළඟට නේද අපිට ලකුණු 3ක් හම්බෙන තැන තියෙන්නේ මෙතන. මේ එක එක උපජාලය සඳහා ජාල යොමු භාවිතා කළ හැකි පළමු IP යොමුව සහ භාවිතා කළ හැකි අවසාන IP යොමුව සහ විකාශන ලිපිනය වගුවක ලයිස්තුගත කරන්න කියලා කියලා තියෙනවා. එතකොට පළවෙනි දේ තමයි ඔයගොල්ලෝ මෙතෙන්දි දැනගන්න ඕනේ මේ දීලා තියෙන IP block එක උඩ කියලා තියෙන අවශ්‍යතාවන් වලට අනුව කියන්නේ උපජාල 6කට කඩා ගන්න ඕනේ. ඒ වගේම ප්‍රශ්න කියලා තිබුණා එකක අවම වශයෙන් යොමු 25ක් තියෙන්න ඕනේ කියලා. මෙතන පොයින්ට් එකක් දීලා තියෙනවා IP යොමු අවම වශයෙන් 25ක් තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔයාගේ මේ IP block එක subnet 6කට බෙදුවම ඒ හැදෙන එක subnet එකක IP address අවම වශයෙන් 26ක් තියෙන්න ඕනේ. 25ක් තියෙන්න ඕනේ. හරි. එතකොට ඔතන අපිට යන්න පුළුවන් approaches කීපයක් තියෙනවා. කියන්නේ ගාන හදාගෙන යන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. ලේසිම විදිය තමයි ඔයාට දීලා තියෙන IP block එකේ කොච්චර IP addresses ප්‍රමාණයක් තියෙනවද? ඒක සමානව කොටස් වලට බෙදුවම, ඒ කියන්නේ fixed length subnetting පැත්තට ගියාම සමානව කොටස් වලට බෙදුවම අපිට පුළුවන් ද මේ 25 කියන එක satisfy කරගන්න. එහෙමනම් ඒක fixed length වලින් බෙදාගෙන යන එක තමයි අපිට තියෙන ලේසිම වැඩේ. හරි. ඕකට එතකොට මම මුලින්ම අරගන්නවා මේ දීලා තියෙන IP block එකේ network address එක. right. ඒතර දීලා තියෙන IP block එකේ network address එක මේ දීලා තියෙන එකම තමයි. ඒක නැවත අපිට ඕනනම් calculate කරලා බලන්න පුළුවන්. නේද මම චුට්ටක් ඒකත් එක්කම යන්නම් බලන අයට පොඩ්ඩක් ඒකත් මතක් කරගන්න පුළුවන් වෙන විදිහට. ඒතර given IP එක වෙන්නේ දීලා තියෙන IP address එක වෙන්නේ 192යි 168යි 100යි බිඳුව. right. එතකොට මේකේ අපි කලින් කතා කරා මේ පළවෙනි 24 මේක net ID එකට අයිති එකක්. මේ අන්තිම 8 තමයි host ID එකට අයිති වෙන්නේ. ඒතර අපි network address එක හොයනකොට අපේ තියෙන basis එක තමයි net ID කොටස වෙනස් කරන්නේ නැහැ. host ID ටික සම්පූර්ණයෙන් බිඳු බවට පත් කරනවා කියලා. ඒතර මේ මෙන්න මේ කියන බිඳුව මෙතන හැදිලා තියෙන්නේ host ID එකේ තියෙන සියලුම දේවල් බිඳු බවට පත්වීමෙන්. ඒ කියන්නේ අපිට මේ ප්‍රශ්නය ඇතුලේ දීලා තියෙන IP address එක network address එකක් තමයි indicate කරන්නේ. දැන් ඔයගලන්ට මේක ටිකක් පටලවලා දෙන්න පුළුවන් ක්‍රමය තමයි ඔයාලට කියනවා 192 168යි 100යි 50 ඇලයිරක් 24 යන IP ලිපිනය සහිත IP block එක කියලා කිව්වොත් IP කාණ්ඩය කියලා කිව්වොත් අන්න එතකොට ඔයාලට දීලා තියෙන්නේ ඒ IP කාණ්ඩයේ ඇතුලේ තියෙන IP address එකක්. ඒකෙන් ඔයා network address එක හොයාගන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ඕන වෙන්නේ net ID හා host ID ප්‍රමාණය අඳුනගෙන net ID එක වෙනස් කරන්න නැතුව තියලා host ID එකට අයිති වෙන සියලුම bits ගන්න බිඳු කරලා network address එක හොයා ගැනීම. දැන් මෙතන එහෙම මහන්සි වීමක් වෙන්න ඕනේ නැහැ. ඔයාලට දීලා තියෙන IP address එකම තමයි network address එක වෙන්නේ. එතකොට මේ දීලා තියෙන IP address එකේ broadcast address එක හොයාගත්තොත් broadcast address එකේදී අපි කරන්නේ නේද මේ network කොටස ඒ විදිහටම තියෙනවා.
net ID part එක ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ 192යි 168යි 100 කියන කොටස එතන bit 24ක් අයිති. ඒක වෙනස් කරන්න නැතුව තියෙනවා. තියලා මොකද කරන්නේ? host ID part එක සම්පූර්ණයෙන් එකේව බවට පරිවර්තනය කරනවා. එතකොට මේ host ID එක එකේව 8ක් බවට පරිවර්තනය කරනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ කියන කෙනා කවුද කියන එක හොයාගන්න එක. එතකොට අපිට තේරෙනවා මෙතනින් හැදෙන්නේ 192.168.100.255 කියන එක. ඇත්තටම අපි මේ network address එකයි broadcast address එකයි manage කරගන්නේ මේ අපේ අතින් වැරද්දක් වෙනවද කියන එක settle කරගන්න විතරයි. නැත්නම් ඇත්තටම මේකේ තියෙන IP addresses ගන්න අපිට හොයාගන්න පුළුවන් host ID part එක දෙකේ බලයක් විදිහට ගත්තම ඊට පස්සේ ඒක අදාළ ප්‍රමාණ වලට බෙදලා අරගෙන අවශ්‍ය වෙනස එකතු කරගෙන ගියා නම් උත්තර ටික හොයාගන්න පුළුවන්. නමුත් මේ අපි කරන්නේ නේද? A level විභාගනේ කරන්නේ. ඒක නිසා අපේ වැඩේ අවුල් වෙනවද නැද්ද කියන එක ෆික්ස් කරගන්න ඕනේ අපිට කියන ප්‍රශ්න කරනකොට අපේ අතින් වැරද්දක් නැහැ කියන එක අපිට ෂුවර් වෙන්න ඕනේ. ඒ වැඩේට තමයි අපි මේ දේ ටක් ගාලා මැනේජ් කරගන්නේ. එතකොට මේවා අපිට ගන්න පුළුවන් network address එක විදිහට මේක අපිට ගන්න පුළුවන් broadcast address එක විදිහට. එතකොට ඇයි මේක ඕන වෙන්නේ? අපි දැන් මේක උපජාල වලට වෙන් කරලා ලියනකොට අපේ පටන් ගන්න මොකක් හරි subnet එකක කියන්නේ හරි පිළිවෙලට අපි ලියාගෙන ගියොත් පළවෙනි subnet එකේ පළවෙනි IP එක වෙන්නේ network address එක. මේ පේන්න තියෙන network address එක. අන්තිම subnet එකේ අන්තිම IP එක වෙන්නේ ඔය පේන්න තියෙන broadcast address එක. right? ඒක ක්ලියර් කරගන්න තමයි අපිට ඇත්තටම මේ කැල්කියුලේෂන් එක අපි කරගන්නේ. ඊළඟට අපි මෙතන මේ තියෙන බ්ලොක් එකේ කොච්චර IP addresses ගානක් අපිට තියෙනවද නැත්නම් nodes ගානක් කොච්චර තියෙනවද කියන එක අපි ඩිටර්මයින් කරගන්නවා. ඒක කරගන්න හරි ලේසි. host ID එක දෙකේ බලයක් විදියට ගන්න විතරයි තියෙන්නේ. එතකොට නේද? IP යොමු ගණන. මේ කියන්නේ භාවිත කළ හැකි IP යොමු ගණන නෙවෙයි. මුළු IP යොමු ගණන. right? IP යොමු ගණන සමානයි දෙකේ බලයක් host ID බිටු. ඒ කියන්නේ දෙකේ 8 වෙනි බලය. ඒ කියන්නේ 256ක් තියෙනවා. right? එතකොට දැන් අපි දන්නවා IP addresses 256ක් තියෙනවා. අපිට දැන් මේක උපජාල 6කට වෙන් කරන්න කියලා තියෙනවා. ඔය ඊළඟ tricky point එක එන්නේ උතන. ඒ කියන්නේ fixed length subnetting පැත්තට යනකොට අපිට කියන්නේ නිශ්චිත බිටු ප්‍රමාණයක් ණයට ලබාගෙන උපජාල වෙන් කරන්න යනකොට අපිට උපජාල හදන්න පුළුවන් වෙන්නේ දෙකේ බලයකට සමාන වෙන ප්‍රමාණයක්. එතකොට 6 කියලා කියන්නේ දෙකේ බලයකට සමාන වෙන ප්‍රමාණයක් නෙවෙයි. ඒක නිසා අපිට සිද්ධ වෙනවා 6ට ළඟම තියෙන වැඩිම දෙකේ බලයට අදාළව සබ්නෙට් ප්‍රමාණයක් හදන්න ඒකට අදාළ වෙන බිටු ප්‍රමාණයක් අපිට ණයට අරගන්න. එතකොට හදන්න කියලා තියෙන අවශ්‍ය උපජාල ගණන අවශ්‍ය උපජාල ගණන 8යි. අවශ්‍ය උපජාල ගණන 6යි. එතකොට 6 අපිට ආසන්න වශයෙන් අරගෙන ඉන්න පුළුවන් දෙකේ බලය තමයි 8. එතකොට 8 කියන එක තමයි දෙකේ බලයක් උපජාල බිටු කියන එකට සමාන වෙන්නේ. එතකොට එහෙම ගියාම අපිට එනවා දෙකේ තුන්වෙනි බලය සමානයි දෙකේ උපජාල බිටු ගාන. ඒක නිසා උපජාල කරන්න අවශ්‍ය වෙන උපජාල බිටු ගාන සමාන වෙනවා 3යි කියලා. ඒ කියන්නේ අපි bits 3ක් ණයට ගන්න ඕනේ. සහ අපි මේ කියන බ්ලොක් එක කෑලි 8කට කඩලා කැමැති 6ක් පාවිච්චි කරගන්න හැකියාව අපිට තියෙනවා. දැන් ඊළඟට අපි චෙක් කරලා බලන්න ඕනේ එහෙම කරාම අපේ වැඩේ satisfiedද කියන එක. right? ඒකට ඒක කරගන්න අපිට පුළුවන් මේ 256 කියන කෙනාව කියන්නේ මුළු IP addresses ගාන බ්ලොක් එකේ තියෙන 8කට බෙදනවා කියලා කියන්නේ අපිට හම්බෙන උත්තරේ තමයි 32 කියන එක. නේද? ඒතර මේ 32 කියන අගය 25ට වඩා විශාලයි නේද? ඇයි 25 කියන එක නමට වුණ වෙන්නේ? අපේ ප්‍රශ්නේ කියලා තියෙනවා එක සබ්නෙට් එකක IP addresses 25ක්වත් තියෙන්න ඕනේ කියලා. IP යොමු 25ක් තියෙන්න ඕනේ කියලා. ඒතර ඒක
භාවිත කරන්න ඕනේ කියලා තියෙන්නේ 25ක් භාවිත කරන්න ඕනේ. ඒතර අපි දන්නවා IP addresses devices වලට භාවිත කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා. network address එකයි broadcast address එකයි. එතකොට මේ දෙන්න අයින් කරලා 25ක් තියෙනවා. ඒ කියන්නේ ඇත්ත විදිහට ගත්තොත් මුළු IP addresses ගාන 27ක් තියෙන්න ඕනේ අපේ network එකේ. ඒතකොට 32 කියලා කියන්නේ තාමත් ඒ අවශ්‍ය දේ satisfy කරන අංකයක්. ඒක නිසා කිසිම ගැටලුවක් නැතුව මේක අපිට කෑලි 8කට වෙන් කර ගැනීම කරන්න පුළුවන්. right? ඒ කියන්නේ 32 කොටස් වලට අපිට මේක කඩා ගන්න පුළුවන්. ඒ කියන්නේ fixed length වලින් යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. එතකොට fixed length වලින් යනකොට එක subnet එකක තියෙන IP addresses ගාන 32යි කියලා කියන්නේ network address එකයි broadcast address එකයි අරගත්තොත් මොකක් හරි subnet එකක ඒ දෙන්න අතර වෙනස වෙන්නේ 31යි. right? දැන් අපිට මේකෙත් එක තේරුම් ගන්න පුළුවන්. මේකේ සම්පූර්ණ IP address ගාන අපි 256යි. network address එකේ broadcast address එකයි අතර වෙනස අරගත්තොත් නේද? 255 අඩු කිරීම බිඳුවේ. ඒ කියන්නේ 255යි. ඒක නිසා අර ඔන්න ඔය සම්බන්ධය හරි වැදගත්. ඒ කියන්නේ අපිට මේ දැන් අපි ඊළඟට කරන්නේ ඇඩ්‍රසස් ටික ලියාගෙන යන එක. ලියාගෙන යනකොට මේ ඇඩ්‍රසස් අතර තියෙන වෙනස අර අවශ්‍ය ප්‍රමාණයට වැඩිය එකක් අඩුයි කියන එක අපි ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට තමයි අර ගානට IP ඇඩ්‍රසස් ටික ෆික්ස් වෙන්නේ. හරි. ඒතර මෙතනින් ඉස්සරහට අපිට වැඩේ කරගෙන යන්න ලේසි. අපිට තියෙන දැන් අපිට ඕන වෙන වගුව මැනේජ් කරගන්න මම ඊළඟ ප්‍රශ්නෙට තියෙන ඊළ චුට්ටක් පාවිච්චි කරනවා. හරි. දැන් අපි දන්නවා අපේ IP addresses ටික පටන් ගන්නෙ කොතනින්ද? ඉවර වෙන්නේ කොතනින්ද? ඒ IP subnet එකක IP address අතර වෙනස කීයද කියන එක. ඒතර අපි පටන් ගන්න තියෙන්නේ 192 168යි 100යි බිඳුව කියන තැන. ඒතර අපිට subnets 6ක් පාවිච්චි කරන්න වෙනවා. මෙතන කියලා තියෙනවා subnets 6ක් S1 to S6 කියලා අරගන්න ඕනේ. ඒතර අපිට කැමැති 6ක් ලියන්න පුළුවන්. එතකොට මේ ලියන කැමැති 6 අපි ලියන්න ඕනේ මෙන්න මේ කියන දේවල් එක්ක. අපිට ඕන වෙලා තියෙනවා ප්‍රශ්න කියලා තියෙනවා. භාවිත කළ හැකි පළමු IP යොමු, භාවිත කළ හැකි අවසාන IP යොමු, විකාශන ලිපිනය සහ ජාල යොමු network address එක. right? එතකොට ඔන්න ඔය ඩිවිෂන් එක තමයි අපි හදාගන්න යන්නේ දැන්. එතකොට මම මගේ subnets ටික ගන්නවා. පළවෙනි subnet එක right එතකොට මෙතන උපජාලය ඊළඟට ජාල යොමුව භාවිත කළ හැකි පළමු IP යොමුව භාවිත කළ හැකි අවසාන IP යොමුව ඊළඟට විකාශනය යොමු right එතකොට S1 වල ඉඳලා S6 දක්වා අපිට ලියා ගන්න තියෙන්නේ. අපිට පළවෙනි එක ලියමු. S1 එයාගේ ජාල යොමුවට කෙලින්ම අපේ IP block එකේ ජාල යොමුව අරගන්න පුළුවන්. අර අපි ඔය calculations ටික කරගත්තේ ඒකයි. එතනින් තමයි පටන් ගන්න. මේ network address එකෙන් තමයි පටන් ගන්න. එතන ඒක අරගන්න පුළුවන් 192 168යි 100යි බිඳුව. right එතකොට භාවිත කළ හැකි පළමු IP යොමුව කියලා කියන්නේ ජාල යොමුවට පස්සේ එක. ඒ කියන්නේ 192යි 168යි 100යි 1. අවසාන IP යොමුව කියලා කියන්නේ නේද? අපිට පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ මේකේ විකාශන යොමුව ලියාගත්තම අවසාන IP යොමුව ලියා ගන්න ලේසි. මේකේ විකාශන යොමුව කියන්නේ කීයද? අපි දැන් මේකේ හොයාගත්තනේ 32ක් තමයි මේ එක බ්ලොක් එකක ප්‍රමාණය වෙන්නේ කියලා. ඒතකොට මම කියන්නේ වෙනස 31ක් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ විකාශන යොමුව අපිට ලියන්න පුළුවන්
192යි 168යි 100යි 31 කියලා ලියන්න පුළුවන්. එතකොට ඕක ලියනවා කියලා කියන්නේ අපිට භාවිත කළ හැකි අවසාන එක්කෙනාව ඔය කියන එකට වඩා එකක් අඩුයි කියලා සෙටල් කරගන්න තියෙනවා. right එතකොට මෙතන අවසාන එක්කෙනා ලියන්න පුළුවන් 192යි 168යි 100යි 30 කියලා. right එතකොට මේ වැඩේ කරගෙන යනකොට පළවෙනි එක්කෙනා කියන්නේ ජාලයමයි විකාශනයමයි ලියා ගන්නවා කියලා කියන්නේ ඔයාට ඊළඟට වැඩේ ලේසි වෙනවා කියන එක. ඊළඟට S2 මෙයා 31කින් ඉවර වුණා නම් මෙතන පටන් ගන්න 32කින්. එතකොට මේ IP address ලියනවා කියලා කියන්නේ හරි ලස්සන රටාවල් ඔයගලන්ට හම්බ වෙනවා. මේ බලන්නකො. දැන් මෙතන එනවා ජාලයමු මෙතන එන්නේ 32යි. එතකොට මේ ජාලයමු දෙක අතර වෙනස කීයද? 32යි. එතකොට ජාලයමු ටික ඔක්කොම ලියලා ඉවර කරන්න පුළුවන්. අපි 32 වෙනස්කම් අපි අරගත්තා. මම මෙතන S7 සහ S8 කියලා දෙන්නේ කරගන්නවා. ඔයගලන්ට මේ වැඩේ මේ සම්පූර්ණයෙන් ලියවුවම කොහොමද වෙන්නේ කියලා පෙන්නන්න. අපෙන් ඉල්ලලා තියෙන්නේ 6යි. ඒතකොට එකෙන් කැමති 6ක් තමයි ලියන්නේ. එතකොට S3 එකට අපිට ඕන වෙන්නේ 192 168 100 එතනට එනවා 64. ඊට පස්සේ 192 168 100 මෙතනට 32ක් එකතු කරන් තියෙනවා. ඒ කියන්නේ 96. මෙතන එනවා 192 168 100 මෙතනට 32ක් එකතු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට එනවා 128. එකසිය 92 168 මෙතනට 32ක් එකතු වෙනවා 160. එකසිය 92 224 පොතට රයිට්. එතකොට මේ ටික අපි දැනගත්ත කියලා කියන්නේ අපිට දැන් විකාශ නියම ටික ලියා ගන්න හරි ලේසි. මොකද දන්නවද මේකේ තියෙන්නේ මේ එක්කෙනෙක්ගේ වෙනසක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන 31කින් ඉවර වුණාම මෙතන පටන් ගන්න 32කින්. ඒ කියන්නේ මෙතන 64කින් ඉවර වෙනවා කියලා කියන්නේ මේ කෙලවර 63කින් ඉවර වෙන්න ඕනේ. right එතකොට විකාශන යොමුයි ඔය අතර තියෙන ලස්සන සම්බන්ධකම් තමයි ඕක. එතකොට දෙවෙනි එක්කෙනා වෙන්නේ 192යි 168යි 100යි 63. ඊළඟට තුන්වෙනි එක්කෙනාගේ විකාශන එක්කෙනා වෙන්නේ 192යි 168යි 100යි 95. හතරවෙනි එක්කෙනාට අදාළ වෙනවා 192යි 168යි 100යි 127. පස්වෙනි එක්කෙනාට අදාළ වෙනවා 192යි 168යි 100යි 159. හයවෙනි එක්කෙනාට අදාළ වෙනවා 192යි 168යි 100යි 191. හත්වෙනි එක්කෙනාට අදාළ වෙනවා 192යි 168යි 100යි 223. අන්තිම එක්කෙනා ඉවර වෙන්නේ 255න් 100යි 255. right එතකොට මේ දැන් පළවෙනි එක්කෙනා අන්තිම එක්කෙනේ පළවෙනි භාවිත කළ හැකි පළවෙනි යොමුයි අවසාන IP යොමුයි ලියන්න තියෙන්නේ 32ට එකක් වැඩි තැන ඉඳලා 63ට එකක් අඩු තැන වෙනකම්. right එතකොට නේද මේ ටික
ටක් ගාලා ෆිල් කරොත් හැට දෙක. හතර. එකම දේ නේද? පටල ගන්න නැතුව මේ වැඩේ කොට දාගන්න ඕනේ. මම මේ පොඩි වෙන් කිරීමක් කරන්න නැත්නම් දේවල් ටික එක ගොඩ යන තත්ත්වයක් තියෙන්නේ. network address එක දිහා බලාගෙන අපිට මේ ටික ටක් ගාලා පුරවගෙන යන්නයි තියෙන්නේ. right. මෙයා network address එක 128. එතන මෙයා වෙන්නේ 129. network address එක 160. මෙයා වෙන්නේ 161. මෙයා 193. මෙයා 225. එතන මේ මම ආයෙත් සැරයක් මතක් කරන්නේ මේ 8ම ලියන්න අවශ්‍ය නැහැ right. මේ 8ක් ලියලා පෙන්නන්නේ තවත් ගානකදී ඕගලන්ට මේක කරන්න වුණොත් සිද්ධිය මෙන්න මෙහෙමයි උනේ කියන එක මතක් කරන්න විතරයි. මේක ලියන්න පුළුවන් broadcast address එකට එකක් අඩු තැන ඉඳන් 198 168යි 100යි 126 මෙතන තියෙන 127 එයාට එකක් අඩු එක්කෙනා. මෙයා 192 168 100 158 මෙයා 192 168 100 190 මෙයා 192 168 100 222 මෙයා 192 168 100 254. හරියට ඔය විදිහට ඔයාගේ වගුව ඉවර කරන්න පුළුවන්. වගුවට අදාළ වෙන්න මේන් 6 දෙනයි ලියවෙන්න ඕන. රයිට් මම මෙතන 8 දෙනාම ලියලා පෙන්නලා තියෙනවා. කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියන එකත් එක්ක. ඒතර මේකේ කැමැති 6කට ඔයගලන්ට උත්තර අරගන්න පුළුවන්. හරි. එතකොට ඔය තියෙන්නේ IP calculation ගානට අදාළව තියෙන දේවල් ටික. ඒතකොට බොහොම පරිස්සමෙන් ඕක කරගන්න. මොකද මේකේ ලකුණු හම්බ වෙන්නේ එක පේලියකට. ඒතර පේලිය එක තැනක් ගැස්සුනොත් ඔයාට සම්පූර්ණ ලකුණු ටික නැති වෙනවා. ඒක නිසා රීචෙක් කරන්න හරියට network address එක broadcast address එක අතර මැද ආධාර ටික ලියවිලා තියෙනවද? වැරද්දක් වෙලා නැහැ නේද කියලා. right subnet mask පැත්ත ලියන්න આવොත් ඒකත් බොහොම පරිස්සමට කරගන්න. මොකද ඔය එක පේලියක් දෙන්න නිසා මොකක් හරි එක පොයින්ට් එකක් වැරදුනොත් ඔයාලට ලකුණු ප්‍රමාණයක් අඩු වෙනවා. right සමහරවිට ඒ සම්පූර්ණ පේලිය එක කෑල්ලක් අඩු වුණාම ඒ මුළු එක ලකුණම නැති වෙන අවදානමක් ඔයාලට තියෙන නිසා බොහොම පරිස්සමෙන්. හරි ඊළඟට පොඩි දේවල් ටිකක් අහලා තියෙනවා මේ DNS එක සම්බන්ධයෙන්. පරිශීලකයෙකු වෙබ් අතිරේක්ෂුවක URL ශේෂ්ත්‍රයට වෙබ් ලිපිනයක් ඇතුළත් කළ විට වසම්නාම පද්ධතියේ DNS කාර්යභාරය කුමක්ද? ඔව් එතකොට වසම්නාම පද්ධතිය කියන්නේ වසම්නාම පද්ධතියේ කාර්යභාරය DNS එකේ කාර්යභාරය මොකක්ද කියලා අහලා තියෙන්නේ. නේද DNS එකක් ඉන්නේ මොකටද? වෙබ් ලිපිනයක් නැත්නම් domain name එකක් IP address එකක් බවට පරිවර්තනය කරලා දෙන්න. එතකොට ඒකට අදාළ වෙන සරල උත්තරයක් ඔතනට ඔයාලා ලියවනම් ඔයාලට ලකුණු ටික හම්බ වෙනවා. හරි ඒතර අපිට ඒක මෙන්න මේ විදිහට ලියලා පෙන්නන්න පුළුවන්. නේද? වෙබ් අතිරික්සුවට ඇතුළත් කළ වෙබ් ලිපිනය
එමගින් DNS වෙත යොමු කරයි. DNS මගින් එම වෙබ් ලිපිනයට අදාළ IP ලිපිනය අපි කියන්නේ මැප් කරනකොට කියන්නේ අපි අනුරූපණය කරනවා කියලා. අනුරූපණය කර වෙබ් අතිරික්සුවට සංනිවේදනය කරයි. right ඔය අදහස එන්න වාක්‍ය ලියුණා නම් හරි. right ඊළඟට මෙන්න මේක ටිකක් අලුත් දෙයක් පේපර් එකේ ඔයගලන්ට හම්බෙච්ච වසම්නාම පද්ධතියේ දුරාවලි සහ විස්තෘත ව්‍යුහය යනුවෙන් කුමක් අදහස් වේද මේක පොඩ්ඩක් විස්තර කරන්න ඕන නිසා මම මේ ඩයග්‍රෑම් දෙකක් මෙතනට කල්යතුවම හදාගත්තා. මේ ඉන්ටර්නෙට් එකෙන් අරගත්ත ඩයග්‍රෑම්ස් දෙකක් මම දාලා තියෙන්නේ. එතකොට මේ දුරාවලි ආකෘතිය කියලා කියන්නේ මේක ටිකක් විස්තරාත්මකව කතා කරන්න ඕන දෙයක්. නමුත් මෙතනට අදාළ වෙන විදිහට මම කියලා දෙන්නම්. එතකොට මේ දුරාවලි ආකෘතිය කියලා කියන්නේ අපි මෙන්න මේ ඩොමේන් එකක් සැලකුවොත් අපේ වෙබ් ඇඩ්‍රස් එකක් අපි සැලකුවොත් අපිට මේකේ තියෙනවානේ මෙන්න මේ කියන කොටස් ටික. මෙන්න මෙයාට තමයි අපි TLD එක කියලා කියන්නේ. top level domain එක කියලා කියන්නේ. මෙන්න මෙතනින් විසඳ ගන්න එක්කෙනා. right ඊළඟට second level domain එක නැත්තම් SLD එක තමයි මේ තියෙන්නේ. right එතකොට ඊළඟට තමයි ඔය සබ් ඩොමේන්ස් පැත්තට එහෙමත් නැත්නම් මේ වෙබ් ඇඩ්‍රස් එකට අදාළ වෙන නාමයන් වලට එන්නේ. එතකොට මේ මෙතනදී මේ දුරාවලි ආකෘතිය කියලා DNS එක කරන දේ තමයි ඒකට අදාළ වෙන මේ DNS එකක DNS එකෙන් කරන්නේ මොකක් හරි වෙබ් ඇඩ්‍රස් එකක් නැත්නම් මේ වසම් නාමයක් IP ලිපිනයක් බවට පරිවර්තනය කිරීමයි. ඒ පරිවර්තනය කිරීම එක සර්වර් එකකින් කරන්නේ නැතුව සර්වර්ස් හයරාකි එකක් සර්වර් දුරාවලියක් පවත්වාගෙන යනවා. එතකොට ඒකෙන් ඒගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වසම් නාමයක් IP ලිපිනයක් බවට පරිවර්තනය කිරීමේදී ඇතිවෙන මේ අන්තර්ජාල තදබදේ නෙට්වර්ක් ට්‍රැෆික් එක කාර්යක්ෂමව භාවිතා කිරීමක් බවට සිද්ධ කරනවා. right දැන් ඕක තනි කෙනෙක් සිද්ධ කරා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මේ හැම IP ලිපිනයක්ම මෙන්න මෙතන තියෙන සර්වර් එකකින් විතරක් පරිවර්තනය කරන්න try කරනවා. එතකොට මුළු ලෝකයේම තියෙන දේවල් IP ලිපින ඔක්කොම මුළු ලෝකයේම තියෙන වසම් නාම ඔක්කොම මේ root කියන සර්වර් එක හරහා root DNS සර්වර් එක හරහා පරිවර්තනය කරන්න වෙනවනේ. එතකොට එතන ලොකු ට්‍රැෆික් එකක් ගොඩනගෙනවා. right මොකද හැමෝම එතනට තමයි එන්නේ IP එකට හැම වෙබ් බ්‍රවුසර් එකකින්ම එතනට තමයි රික්වෙස්ට් එක යන්නේ මගේ ඩොමේන් නේම් එක IP එකට කන්වර්ට් කරලා දෙන්න කියලා. එතකොට මෙතනදී එහෙම කරන්නේ නැතුව DNS ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ root එක access කරනවා මුලින්ම root DNS කියන්නේ එක සර්වර් එකක් access කරනවා මුලින්ම ඒ සර්වර් එක දන්නවා .net නම් මොන සර්වර් එකටද යවන්න ඕනේ .com නම් මොන සර්වර් එකටද යවන්න ඕනේ .cn නම් මොන සර්වර් එකටද යවන්න ඕනේ කියන ඒවා තමයි top level domain එකෙන් maintain වෙන්නේ. ඒතකොට මේවා servers වර්ග. right root server එකක් තියෙනවා root servers එකක් නෙවෙයි අතරම මේකේ practical idea එක ගත්තම මුළු ලෝකෙම root servers 13ක් විතර තියෙනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ හැම root server එකක්ම දන්නවා .com එකක් නම් ඊළඟට මම මෙයාව යවන්න ඕන server එක මොකක්ද. එතකොට root server එකෙන් IP address එකක් map කරලා දෙන්නේ. එයා කරන්නේ එයා ගාවට එන address එක .com නම් .com වලට අදාළ වෙන server එකට යවන එක. එතකොට එයා අර දුරාවලිය ඊළඟ මට්ටමේ ඉන්නේ. එතකොට .com ගාවට ආවම එයා දන්නවා මේක 123.com නම් ඒක යවන්න ඕනේ කොතනටද කියන එක. ඒතර ඒක නිසා ඒගොල්ලෝ කරන්නේ අර එක තැනකට එකතු වෙන්න තියෙන network traffic එක මේ දුරාවලිය ආකෘතිය හරහා විවිධ මට්ටම් වලට බෙදලා දෙනවා. එතකොට මේ ලොකු network traffic එකක් අපේ අන්තර්ජාලය ඇතුලේ ගොඩනගින්නේ නැහැ. සහ ඔය වසම්නාම
IP ලිපිනයකට පරිවර්තනය වෙන එක බොහොම සරලව. ඒ කියන්නේ ලොකු නෙට්වර්ක් ට්‍රැෆික් එකකින් තොරව බොහොම කාර්යක්ෂමව සිද්ධ කරගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය අදහස තමයි ඔය දූරාවලිය ආකෘතියක් පැවතීම කියලා අපිට කතා බහ කරගන්න තියෙන්නේ. එතකොට ඒ අදාළ IP ලිපිනය ඇත්තටම අරගෙන දෙන්නේ මේ අවසානයේ යොමු වෙන තැනින්. ඒකද මේ අරගෙන තියෙන උදාහරණයේ හැටියට නේද මුලින්ම root server එකට යනවා. මේක මේ .com address එකක් නිසා මෙයා .com කියන තැනට යවනවා. එයා දන්නවා මේ 123.com කියන එක කෙනා කොතනද ඉන්නේ කියලා. ඒක නිසා එතනට යොමු වෙනවා. එතනින් අඳුන ගන්නවා මේ a.123.com කියන එක තියෙන මෙන්න මෙතන. එතනට යනවා. එතකොට මෙතන තමයි ඇත්තටම මේ IP address එක තියෙන්නේ මෙයාට අදාළව තියෙන්නේ. ඒක තමයි ඊට පස්සේ ආයේ reverse process එක දිගේ අපේ browser එකට IP address එක එවන්නේ. ඒතර IP address එක කබඩා වෙලා තියෙන්නේ ඔතන. ඔතනින් තමයි IP එක map වෙන්නේ. අර මේ උඩ ඉන්න හැමෝම කරේ Tamanට අදාළ වෙන තැනට මේක යොමු කරනවා. ඒතකොට දැන් ඔක්කොම ටික මෙතනට එනවා වෙනුවට දැන් හම්බෙන ට්‍රැෆික් එක මේ විදිහට එක එක පැති වලට බෙදෙනවා. එහෙම වුණාම අන්තර්ජාල සේවාවන් ඇතුලේ ඔය තියෙන නෙට්වර්ක් ට්‍රැෆික් එක කාර්යක්ෂමව හසුරුවා ගැනීම කරගන්න පුළුවන්. right එතකොට අපි ඔක මෙන්න මේ විදිහට සඳහන් කරලා ලියා ගන්න පුළුවන්. අන්තර්ජාල තදබදය කාර්යක්ෂමව හසුරා ගැනීම සඳහා විවිධ මට්ටම් වලින් සේවාදායකින් පැවතීම කියන එක අපිට ඔය දූරාවලිය ආකෘතිය විදිහට කතා කරන්න පුළුවන්. ඒතර ඒක තමයි හයරාකියක විදිහට එන්නේ. levels වලින් levels වලට ඇවිල්ලා IP address එකක් අන්තිම layer එකේදී solve කරලා නැවත request කරපු එකනට යවන එක. ඊළඟට ඔය විස්තෘත ආකෘතිය නැත්නම් distributed architecture කියන එකත් ඔය දූරාවලිය ඇතුළේම අපි ඇත්තටම කතා වෙනවා. දැන් මේක මේ වැඩේ බෙදලා දීලානේ තියෙන්නේ. එක තැනක central තැනක කරන්නේ නැතුව පතුරවල දීලා තියෙනවා. right? අන්නේ පැතිරීම තමයි ඔය විසුත ආකෘතියට අපි කතා බහ කරන්නේ. එතකොට එතනදී ඇත්තටම වෙන්නේ මේ පින්තූරේ කතා කරලා තියෙනවා වගේ මේ එක browser එකකින් request කරනවා. මේ browser එකෙන් request කරන එක මෙතන තියෙන DNS එකෙන් අහලා බලනවා ඔයා මේ domain name එකට දාලා IP address එක දන්නවද කියන එක. ඒතර එයා කියනවා මේක එයාගේ database එකේ තියෙන එකක් නෙවෙයි. එයා තියෙන ළඟම අනිත් එක්කෙනාගේ අහන්න කියලා. ළඟම නෙවෙයි තවත් කෙනෙක්ගෙන් අහන්න කියලා. ඒතර තව කෙනෙක්ගෙන් ඒක රික්වෙස්ට් කරනවා. එතකොට එයා ගාවේ IP එක තිබ්බොත් එයා මොකද කරන්නේ? ඒක නැවත එයා මෙතනට කමියුනිකේට් කරනවා. එතනින් බ්‍රවුසර් එකට නැවත කමියුනිකේට් කිරීමක් තමයි වෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට මේ ඒ කියන්නේ DNS records ටික right domain name system එකට අදාළව තියෙන records එක සේවාදායකයක පවත්වා ගන්නේ නැතුව සේවාදායකයන් කීපයක් අතර බෙදා වෙන්කොට පවත්වා ගැනීම තමයි විස්තෘත ආකෘතිය විදිහට නැත්නම් distributed architecture එක විදිහට කතා බහ කරන්නේ. ඒතර මෙතන ලියවෙනකොට ඒක ලියවෙන්න ඕනේ ඒ අදහස ඇතුළේ.
ඔව් එතකොට මේ විදිහට අපිට කියන්න පුළුවන් අන්තර්ජාලයේ විවිධ ස්ථානවල පවතින සේවාදායකයන් තුළ DNS රෙකෝඩ කණ්ඩායම් කර පවත්වා ගැනීම විසෘත ආකෘති විදිහට අපිට කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. ඔන්න ඔය අදහස එන විදිහට ලියවුණා නම් ඔයගලන්ට ඔය ප්‍රශ්නේ සඳහා ලකුණු අරගන්න පුළුවන්. මේක අලුත් කොටසක් ඇත්තටම ඔයගලන්ට හම්බ වෙන. ඒක නිසා ඒක මෙතනින් මේ පොයින්ට් එක හරියට ඉගෙන ගන්න. right? හරි. ඊළඟට OSI layer එක සම්බන්ධයෙන් ඔයගලන්ගෙන් ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. මෙතන මම OSI මොඩල් එකයි TCP/IP මොඩල් එකයි ඒවට දාලා වෙන ප්‍රොටෝකෝල්ස් වලට යදාලා පිටුරයක් දාලා තිනවා පොඩ්ඩක් අපේ ඩිස්කෂන් එක ලේසි කරගන්න. එතකොට මෙතනදී ඕගලන්ගෙන් අහලා තියෙන මේ කියන දේවල් ටික සිද්ධ වෙන්නේ මොන ලේයර්ස් වලද කියන එක TCP/IP මොඩල් එකට දාලා ලියා ගන්න කියලා. එතකොට ওই TCP/IP මොඩල් එකට අදාළව අරගන්නකොට අපිට මේ දේවල් කතා කරගන්න ලේසි OSI මොඩල් එකත් එක්ක මැච් කරලා යනකොට. ඒතර OSI මොඩල් එකේ නේද මේ data එක create වෙන්නේ මෙතනින්. ඒතර data එක මෙතනින් create වෙනවා කියලා කියන්නේ user interact වෙන්නේ මේ application layer එකත් එක්ක. right? ඊළඟට data එකට සිද්ධ වෙන encryption ඊළඟට compression ඊළඟට translation පරිවර්තනය කිරීම. ඔන්න ඔය දේවල් ටික සිද්ධ වෙන්නේ මේ presentation layer එකේදී. session layer එකේදී සිද්ධ වෙන්නේ connection එකට අදාළව දේවල් සිද්ධ වීම. කියන්නේ connection එක නිර්මාණය වීම, පවත්වාගෙන යාම සහ අවසන් කිරීම වගේ දේවල්. මේ transport layer එකේ ඉඳලා තමයි ආයෙත් data එකට දේවල් සිද්ධ වෙන්නේ. එතකොට transport layer එකේදී segment වලට data එක හැදෙනවා. network layer එකේදී ওই segments ටික packet වලට දාලා packet එක හැදෙනවා. ඒකේ IP addresses ටික සඳහන් වෙනවා. segment වලදී සඳහන් වෙන්නේ port addresses ටික, source port address එකයි, destination port address එකයි. packet එකේ සඳහන් වෙනවා source IP එකයි, destination IP එකයි. ඊළඟට data link layer එකට ආවම හැදෙනවා frames ටික. right? physical layer එකේදී වෙන්නේ ඔය හැදෙන frames ටික අවසානයේ සිග්නල් එකක් බවට පරිවර්තනය වෙලා. මේක සිග්නල් එකක් බවට පරිවර්තනය වෙලා කමියුනිකේට් වෙන එක. right? එතකොට මේ යෙදුම සහ පරිශීලකයා අතර සුමට සම්බන්ධයක් පවත්වා ගැනීම කියන එක පැහැදිලිවම සිද්ධ වෙන්නේ ඇප්ලිකේෂන් ලේයර් එකේ OSI එකට අදාළව. මෙන්න මේ ලේයර් එකේ. එතකොට එහෙම කරගත්තම TCP/IP මොඩල් එකෙත් නේද මේ ලේයර්ස් තුනේම සිද්ධ වෙන දේවල් සිද්ධ වෙන්නේ ඇප්ලිකේෂන් ලේයර් එකේ. ඒක නිසා මෙතනට උත්තරේ එන්නේ ඇප්ලිකේෂන් ලේයර් කියන එක. right? ඊළඟට මේ ද්විමය ආකාරයට දත්ත යැවීම සහ ලබා ගැනීම. ඔය ඇත්තට මේක මේ ද්විමය ආකාරයට කියනට වැඩිය සංඥාවක් විදිහට සංනිවේදනය කරනවා වගේ දෙයක් කියුණා නම් වඩා හොඳයි කියලා හිතනවා. එතකොට මේ කෙසේ හෝ වේවා ඔය bits and signals එක ඉන්ඩිකේට් වෙන කියන්නේ data යවන එකයි ලබා ගැනීමයි සිද්ධ වෙන්නේ මෙන්න මේ යටින්ම තියෙන layer එකේ. right? physical layer එකේ. ඒක සිද්ධ වෙන්නේ OSI layer එකට දානවා. මෙතනින් තමයි දත්ත යැවීම සහ ලැබීම වෙන්නේ. ඒතර ඒකට අදාළ වෙන TCP/IP layer එක වෙන්නේ network interface layer එක. ඒ කියන්නේ මේ layer එක. right? ඒතර ඒක නිසා මෙතනට අදාළ වෙන්නේ network interface layer එක. ඒතර බොහොම පරිස්සමෙන් නේද? layer OSI model එකයි TCP/IP model එකයි පටලවා ගන්න යන්න එපා. ඊළඟට දත්ත පැකට්ටු සම්ප්‍රේෂණය භාවිතා කරන මග සඳහන් කිරීම. මේක සිද්ධ වෙන්නේ ඇත්තටම මේ network layer එකේදී. ඕක අපිට මේ හිතා ගන්න පුළුවන් points කීපයක් තියෙනවා. එකක් තමයි packet එක create වෙන්නේ network layer එකේදී. ඒකට ඒකට අදාළව ගත්තොත් TCP/IP එකට අදාළ වෙන්නේ internet layer කියන එක. ඊළඟට මේ අපි මේ layers වලට අදාළව තියෙන devices නිකන් list කරගෙන ගියොත් physical layer එකට අදාළව ඔයාට හම්බ වෙනවා hub එක ඊළඟට modem එක ඊළඟට repeater වගේ devices ඒක හම්බෙන්නේ physical layer එකට අදාළව. data link layer එකට අදාළව තමයි අපි ඔය LAN එකක් හදන්න පාවිච්චි කරන switch එක ඕකේ වෙන්නේ. අපි දන්න කියන switch එක layer 2 switch එක කියන එක. network layer එකට අදාළව තමයි router එක
ඊළඟට L3 switch කියන දේවල් ටික හම්බ වෙන්නේ network layer එකට දාන්න. ඒතකොට මෙතනත් මෙන්න මේ router එක අපි පාවිච්චි වෙනවා. router and layer 3 switch කියලා කියන්නේ ආයෙත් සැරයක් මේ දත්ත පැකට්ටු සම්ප්‍රේෂණය කිරීම සඳහා උදව් වෙන devices තමයි. ඒතකොට device එක ওই network layer එකේ පැවතීමෙනුත් අපිට ඔයකට උත්තරයක් හිතා ගන්න පුළුවන්. right. ඒතකොට ඒක නිසා මේකට අදාළ වෙන්නේ TCP/IP model එක වෙන්නේ internet layer එක. ඊළඟට දත්ත පැකට්ටු වලට බෙදීම කියන එකත් අපි කලින් කතා කරා පැකට්ස් හැදෙන්නේ මේ network layer එකේම තමයි. ඒ කියන්නේ TCP/IP model එකට ගත්තම TCP/IP model එකට ගත්තම internet layer එකම තමයි. එතකොට මේකට දාලා ඔයාට එන්නේ internet layer එකම තමයි. right. ඔන්න ඔය විදිහට ඔය ප්‍රශ්නේ ඔයගලන්ට manage කරගන්න පුළුවන්. හරි. ඊළඟට තියෙන්නේ ඔයගලන්ට මේ දීලා තියෙන්නේ අතරම එන්ක්‍රිප්ෂන් සම්බන්ධ ප්‍රශ්නයක්. මෙතනදී මේ ප්‍රශ්නේ පොඩි ගැටලුවක් වෙලා ඔයගලන්ට මේ පාර්ට් එකට ඒ සැරේ විභාගය කරපු සියලුම දරුවන්ට ලකුණු හම්බ වුණා. මෙතන තියෙන මේ බේසිස් එක පොඩ්ඩක් අපි කතා බහ කරගමු. ප්‍රශ්නේ ගැටලුවක් තියෙනවා. හේතුව තමයි මේ නිමල් කියලා එක්කෙනෙක් ඉන්නවා. කමල් කියලා තව එක්කෙනෙක් ඉන්නවා. ඒතර නිමල්ට තමයි පණිවිඩය යවන්න ඕනේ. ඒ කියන්නේ පණිවිඩය හම්බ වෙන්නේ නිමල්ට. කමල්ට තමයි පණිවිඩය යවන කෙනා. ඒතකොට සෙන්ඩර් වෙන්නේ කමල්. right. ඒතකොට යවන කෙනා තමයි කමල්. right. ලබන කෙනා රිසීව් කරන එක්කෙනා තමයි නිමල්. දැන් කමල්ට යවන්න ඕන පණිවිඩය තමයි ADD කියන එක. මේක තමයි message එක, original message එක. නේද? අපි මේක text එක කියලා තමයි මෙයා යවන text එක. එයා කියලා තියෙනවා කමල් ADD නිමල් වෙත යැවීමට පෙර එය CEE බවට පරිවර්තනය කරයි. මෙන්න මෙතන තමයි මේ වරද්දගෙන තියෙන්නේ. ඒ කියන්නේ CE බවට පරිවර්තනය කරනවා කියලා කියන්නේ මේ cipher text එක. නැත්තම් গুপ্ত කේතනය කරන ලද එක තමයි ප්‍රශ්නේ හැටියට CEE කියලා දීලා තියෙනවා. දැන් මේක CEE වෙලා තියෙන්නේ කොහොමද? A අකුර C බවට පත් වෙලා තියෙනවා B හා C කියලා. කියන්නේ වචන අකුරු දෙකකින් shift වෙලා. ඒතකොට D කියන එක්කෙනත් නේද? දැන් මේ සංනිවේදනයේදී පාවිච්චි කරපු කේතන යතුරු අපි හොයනවා නම් මේ තැන් දෙකෙත් ওই දෙක කියන කී එක පාවිච්චි වෙන්න ඕනේ. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙකකින් නෙවෙයි එකකින් තමයි shift කරලා මේ යගේ දීලා තියෙන්නේ. දැන් ඇත්තටම මෙතන EE නෙවෙයි එන්න ඕනේ FF කියලා. right. මොකද D අකුරු දෙකකින් switch වුණාම එන්න ඕනේ DEF කියන අගේනේ. ඒතකොට මේ මෙයා යවන්න පාවිච්චි කරන හරි මැසේජ් එක වෙන්න ඕනේ CFF කියන එක. ඒතකොට ඒක CEE බවට දීපු නිසා මේ ප්‍රශ්නේ ඔයා try කරලා තියෙනවා නම් ඔයාට සම්පූර්ණ ලකුණු දෙකම හම්බ වෙනවා. ඒතර අපි ඇත්ත වැඩේ බැලුවොත් සිද්ධ වෙන්නේ දෙකකින් කන්වර්ට් කරාම මේක CFF කියන එක බවට පරිවර්තනය වෙනවා. එතකොට CFF කියන එක්කෙනා තමයි මේ විදිහට කමියුනිකේෂන් ලයින් එක දිගේ ගිහිල්ලා නිමල්ට රිසීව් වෙන්නේ CFF කියන එක. ඒතර නිමල් මොකද කරන්නේ? එයත් ආයෙත් සැරයක් අගේ දෙකකින් මේක රීෂිෆ්ට් කරගන්නවා. ඒ කියන්නේ මෙතෙන්දී ඇත්තටම වෙන්නේ +2 එකක් කියලා අපි අරගත්තොත් encryption key එක. මෙතෙන්දී ආ -2 එකක්. ඒතර key එක පොදුයි. 2 කියන key එක පාවිච්චි කරා. එතකොට මේක -2 එකක් දැම්මම C එක A බවට පත් වෙනවා. F එක D බවට පත් වෙනවා. ආයෙත් මේ F එකක් D බවට පත් වෙනවා. එතකොට මේ තමයි නිමල්ට ආපු cipher text එක. ඒක පරිවර්තනය කරාම මේ තමයි original text එක බවට පත් වෙන්නේ. ඕක තමයි ඇත්තටම ඔතන සිද්ධ වෙන්නේ. ඒතකොට key එක විදිහට අරගත්තොත් නේද අපි marking scheme එක refer කරොත් marking scheme එකේ ඕකේ ධන දෙක සහ දෙක කියන අගයන් දෙකටම ලකුණු දෙන්න පුළුවන් තත්වයක් එන්න ඕනේ. marking scheme එකේ කියලා තියෙනනම් මේ තිබ්බ ගැටලුව නිසා ඒකේ සම්පූර්ණ ලකුණු ළමයින්ට ලබා දෙන්න කියලා. ඒතරක කලින් අවස්ථාවකදී MCQ එකක වගේ භාවිත වෙලා තිබුණා. එතකොට කේතන යතුරු විදියට අරගත්තොත්
අපිට දෙක කියලා තමයි අරගන්න වෙන්නේ. ධන දෙක ඍණ දෙක කියලා අරගත්තොත් ඒක සංඛ්‍යාත්මක වෙනස් වෙන දෙන්නෙක් වෙනවනේ. ඒතර දෙක කියන අගය තමයි කේතන යතුරු විදියට අපිට අරගන්න වෙන්නේ. උතන ගැටලුව හරි විදිහෙන් තිබුණා නම්. ඊළඟට මේ දෙවෙනි කොටසත් ඕක නිසා අවුල් වෙනවා. මොකද අතන කේතන යතුරු ගැටලුවක් වෙච්ච නිසා අපි නිකන් හරියට ප්‍රශ්න දුන්න කියලා හිතලා අපි වැඩ කරොත් මෙතන කතා කරන්නේ අනිත් පැත්තට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. එම ආරක්ෂණ ක්‍රමවේදයෙන් භාවිතා කරමින් තවත් sannivedanayකදී නිමල් වෙත කමල්ගෙන් ECD පණිවිඩය ලැබුණා. එතකොට මේ කලින් හම්බුනේ CFF කියන එකනේ. දැන් මේ වෙලාවේ නිමල්ට හම්බෙලා තියෙන්නේ ECD. right. එතකොට තාමත් නිමල් තමයි ලබන එක්කෙනා. එතකොට මේ සැරේ නිමල්ට හම්බෙලා තියෙන්නේ ECD කියන පණිවිඩය. එතකොට මේ බලන්නේ ඔයගොල්ලෝ රිවර්ස් එකට යා ගන්න පුළුවන්ද කියන එක. එතකොට ECD තමයි එයාට හම්බෙච්ච මොකක්ද cipher text එක. right. ඒ කියන්නේ මේ ECD එක තමයි communication line එක දිගේ කමල්ගෙන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ අහන්නේ කමල් එවන් අදහස් කරපු පණිවිඩය මොකද්ද කියලා. ඉතින් අපිට තියෙන්නේ නේද? ECD එක බවට පත් වෙන්නේ ධන දෙකක කීයකක් දීලානේ නේද? එතකොට ඊට අකුරු දෙකකින් කට උඩින් ඉන්න කෙනා නේද? එතකොට මෙතන වෙන්න ඕනේ C නේද? C වලට පස්සේ D සහ E නේ මෙතන එන්නේ. ඊළඟට මෙතන එන්නේ A. A B C වලින් තමයි මෙතන C හැදෙන්නේ. C D E වලින් හැදුනා E ව A ට B C කියලා දෙකක් තල්ලුණාම තමයි C හැදෙන්නේ. ඊළඟට මෙතන D තියනවා කියලා කියන්නේ නේද? B අකුර. දෙකකින් තල්ලුලා තමයි D අකුර හැදෙන්නේ. ඒතර ඇත්තටම කමල් ඔතනදී කමියුනිකේට් කරන්න හදලා තියෙන වචනේ කැබ් කියන එක. නේද? එතකොට අර උඩ කොටස හරි ගියා නම් මේකට උත්තරේ කැබ් කියලා තමයි ඔයගලන්ට එන්න ඕනේ. එතකොට මේක එක සැරයක් MCQ වලත් ටෙස්ට් කරලා තියෙනවා. ඒක නිසා දැන් මේ සැරෙත් ඕක පොඩි වැරදීමක් සහිතව සඳහන් වෙච්ච නිසා 2025 පේපර් එකේ මීට අදාළ වෙන වගේ ප්‍රශ්නයක් තියෙන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් මේ ගැන දැනුවත් වෙලා ඉන්න. හරි. එතකොට නෙට්වර්ක් ප්‍රශ්නට අදාළව අපිට කතා කරන්න තියෙන ඔය කොටස් ටික. එතකොට මේක බලලා මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි තියෙන ගැටලු තියෙනවා නම් ඒවට උත්තර දෙන්න. එහෙනම් thank you very much මේ වීඩියෝ එක බැලුවට.